අනිශ්චිතකරුවොත් එක්ක බෙලෙක් පියානේ කෑම කන්න, බෙලෙක් ජෝග්ගුවෙන් වතුර බොන්න, බිම නිදහස් වූ සරත් ෆොන්සේකා සමග මව්බිම කළ විශේෂ සාකච්ඡාව 2010 පෙබරවාරි 8 වෙනිදා ඔබතුමාව අත්අඩංගුවට ගත්තා. ඒ ගැන ඔබගේ මතකය? 2010 පෙබරවාරියට. එදා ඉතින් මම හිතන්නේ මාව බලෙන් පැහැරගෙන ගියා, මාව හිර කරා. සාමාන්‍යයෙන් මට විතරක් නෙමෙයි මේ රටේ කිසිම පුරවැසියෙකුට සැලකිය නොයුතු ආකාරයට මට සැලකුවා. ඊටම මගේ මානසිකත්වයයි මගේ ආත්මගරුත්වයයි කෙලෙසෙන විදියට මට සැලකුවා. ඒක මම හිතන්නේ මම පුද්ගලිකව ගන්න ඒක මට කරපු පහර ගැසීමක් පමණක් කියලා. මේක එක පුද්ගලයෙකුට කරන වරදක් අවලාදයක් හැටියට නෙමෙයි මම සැලකන්නේ. ඒක මේ රටේ මට වුණා නම් මේ රටේ තව කාට හරි යට වෙන්න පුළුවන්, ඔයාට වෙන්න පුළුවන්, ඔයාට වෙන්න පුළුවන්. බලය ඇති කට්ටිය බලය අයුතු ලෙස පාවිච්චි කරලා ක්‍රියාවට යොදවපු ලැජ්ජාශීලී ක්‍රියාදාමයක් මම හිතන්නේ ඒක. ඒ ගැන අපට ආඩම්බර වෙන්න බෑ. මට නෙමෙයි මේ රටේ කාට හරි වෙන දෙයක් වුණොත් රටක් හැටියට අපට කවදාවත් ආඩම්බර වෙන්න බෑ ඒ ගැන. ඔබතුමා වැලිකඩ සිරගත වෙද්දී ඔබතුමාට මොකක්ද දැනුනේ? ඉස්සෙල්ලාම අඩිය තියනකොට මම හිත හදාගෙන ගියේ. මම දැනගෙන හිටියා මෙයා කොහොම හරි මාව මේ කට්ටිය මාව වැලිකඩට අරියි කියලා. ඉතින් ඉස්සෙල්ලාම මාස 8ක් හිටියා අත්අඩංගු වෙනවා. හරි කවුද මුලස්ථානේ. මම දැනගෙන හිටියා මේගොල්ලන්ට අවශ්‍ය මේකයි. මෙවැනි දෙයකින් තමයි මේගොල්ලෝ සෑහීමකටපත් වෙන්නේ කියලා. ඉතින් මම හිත හදාගෙන හිටියේ පොලිමේ යන්න අනිශ්චිතකරුවොත් එක්ක බෙලෙක් පියානේ කෑම කන්න, බෙලෙක් ජෝග්ගුවෙන් වතුර බොන්න, බිම පැදුරේ නිදා ගන්න. ඒ ඔක්කොට මම හිතයි මගේ ගතයි සූදානම් කරගෙන හිටියේ. ඒකන්ද ඇතුළට යනකොට මට කිසිම පැකිලීමක් තිබුණේ නැහැ. ඇතුළට යනකොට එතන හිටපු සිරකරුවෝ බන්ධනාගාර නිලධාරීන් ඔක්කොම ඉතා සුහදව මගේ පැමිණීම බාරගත්තා ඒගොල්ලෝ. ඉතා මිත්‍රශීලීව. මම ඇතුළට ගන්නකොට මෙතන එළියේ වාහනයක LTT සමාජිකයෝ ටික දෙනෙක් හිටියා. මම ඇතුළට යන හින්දා ඒගොල්ලෝ වැලිකඩ හිරගෙදරින් එළියට ගෙනියනවා. ඒගොල්ලෝ මට ඇහෙන්නම කිව්වා බන්ධනාගාර නිලධාරීන්ටත් ඇහෙන්න යුද්ධ කරපු ජෙනරල් ඇතුළට ගේනවා LTT එකේ අපි එළියට ගෙනියනවා කියලා. දෙවැනි තත්ත්වයක් තමයි එදා වැලිකඩදී ඇති වුණේ. ඉතින් මම ඇත්තටම කම්පා වුණේ නැහැ. මම දැනගෙන හිටියා මං කොතනටද යන්නේ මේක අවසන් වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒ ක්‍රියාදාමයේ අපි යුද්ධේ අවුරුදු 3කට සැලසුම් කළා අවුරුදු 2යි මාස 9න් ඉවර කරා වගේ. මම හිතුවේ අවුරුදු 7-8ක් ඉන්න වෙයි කියලා. නමුත් අවුරුදු 2කින් 2කමාරකින් එළියට එන්න පුළුවන් වුණා. බොහෝ දෙනා කියනවා ඔබතුමා එළියට ඇවිල්ලා ඉස්සර වගේ වෛරි කතා කියලා කටින්ද අමාරු වැටේ කියලා. ඒකට ඔබතුමා දෙන පිළිතුර? මම ඊයේ පාර මම කතා කරේ දේශපාලන වේදිකාවක ඡන්දයකට. ඒ ඡන්දයේදී අපට බෝධිසත්වයන්ට වගේ මනුස්සයන්ට වගේ සැලකුවේ නැහැනේ. අපට කියපු දේවල්, අපට ගහපු මඩ, මගේ පවුලට, මගේ දරුවන්ට චිත්‍රපටි පාවා ගහලි වල අපට අපහාස කරේ නැත්තේ නෑනේ. දේශපාලන වේදිකාවේදී විරුද්ධවාදීන්ගේ වැරදි කියනවා. ඒ විරුද්ධවාදීන් කියලා එතන හිටියේ මේ බෝධිසත්වයෝ වගේ අහිංසක මිනිස්සුත් නෙමෙයි. ඒගොල්ලොත් අපි ළඟින්ම ආශ්‍රය කරපුවා. ඒගොල්ලොන්ගේ ඇතුළත ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් අපි ඒගොල්ලෝ පස්සේ මවලා පෙන්නපු තරමට අපි දරුණු දේවල් කතා කරේ නෑ. දැන් සමහර ගුවා මම කිව්වා කියලා මගේ විරුද්ධවාදීන් හිරේ දානවා කියලා. නමුත් අපි ඇත්තටම කිව්වේ රත්නපුරේ රැස්වීමේ, කැලණිය රැස්වීමේ ජනතාව ඇවිල්ලා අපිට පැමිණිලි කරා. රත්නපුරේ එක පුද්ගලයෙක් නමක් කියලා එයා මරකන් ඩෑම් එක මිනිස්සුන්ට හිරිහැර කරනවා. මිනිස්සු ඝාතනය කරන්න යනවා. කැලණියේ කෙනෙක් නමක් කියලා කිව්වා එයාගේ මැරයෝ මිනිස්සුන්ට හිරිහැර කරනවා, දේශපාලනය කරන්න. ඒ අවස්ථා දෙකේ විතරක් අපි දේශපාලන වේදිකාවේදී මතක් කරා මැර වැඩ කරන්න එපා. මැර වැඩ කරොත් තමුන්නාන්සලාට දඬුවම් විඳින්න නෙවෙයි. ඒ දඬුවම් විඳිනකොට තමුන්නාන්සලාට හිරගෙවල වුණත් ලගින්න වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මැර වැඩ කරන්න එපා මේ දේශපාලන ඡන්දේදී. මේ ඡන්දේදී කියන එකයි අපි කිව්වේ. ඉතින් එක එක අය තොප්පිය දාගත්තා. මැරයොන්ට මැර වැඩ කරන්න එපා කිව්වම එක එක මිනිස්සු ඒ තොප්පිය දාගත්තා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ නේ. ඕනනම් ඒ මීටින් වල කියපුවා ගෙනෙල්ලා
බලන්න පුළුවන් නම් ඕන කෙනෙකුට බැලුවොත් තේරෙයි. ඇත්තටම රෙකෝඩින්ග්ස් තියෙනවා නම් කොහොමද ඒවා ප්‍රකාශ කරේ කියලා. තොප්පිය දාගෙන සමහරු ඉතින් ක්‍රියාවෙන් පස්සේ පෙන්නුවා ඇත්තටම මට ඉඩි අමින් කිව්වනේ හිට්ලර් කිව්වනේ ඒ වගේ මම මිනිස්සු මරයි හිර කරයි කිව්වනේ. අන්තිමට ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවානේ කවුද බෝධිසත්වයෝ කවුද හිට්ලර්ලා කියලා. අන්තිමට හිට්ලර් කූඩුවේ මේ බෝධිසත්වයෝ ටික එකතු වෙලා හිට්ලර්ලා කූඩුවේ දැම්මා. ඔබගේ අනාගත දේශපාලන සැලැස්ම ගැන කතා කරොත් අපේ න්‍යාය පත්‍රයේ තියෙනවා. ඒ න්‍යාය පත්‍රයේ තියෙන්නේ දූෂණයෙන් තොර ජනහිතකාමී ජනතාවගේ සුබ සාධනය ගොඩනගන රට සූරා නොකන අවංක සංවර්ධනයක්. බොරු ආචාර්යයක් නෙවෙයි. ජනතාව මුලා කරන බොරු ආචාර්යයක් නෙවෙයි. අවංක සංවර්ධනයක් කරා ගෙනියන. අපට හැදෙන්න නෙවෙයි රට හදන්න. අපිට මේ රටේ වෙන මොනවත්ම අවශ්‍ය නැහැ. අපි අවුරුදු 60ක් මේ රටේ ජීවත් වුණා. දැන් ඉතිරි කාලේ සැප විඳින්නවත් මුදල් ගොඩ ගන්නවත් එවැනි න්‍යාය පත්‍ර අපේ නැහැ. එතකොට ඒක කරන්න කෙරිය යුතු දේවල් අපි කරනවා. ඒ ඇරෙන්න අපට කාගෙන්වත් පලි ගන්න එක මිනිහෙක් අල්ලලා හිරේ දාලා පලි ගත්තා කියලා අපේ න්‍යාය පත්‍රයට යන්න බෑනේ. ඒක අපේ න්‍යාය පත්‍රයට යන්න අවශ්‍ය දේවල් තමයි අපිට කරන්න වෙන්නේ. එතනදී ඕන රටක තියෙනවා රටේ නීතියක් තියෙනවා. නීතිය රැකෙන්න ඕනේ. සාධාරණත්වය කියලා දෙයක් තියෙනවා. ඒවා කරන්න ඕනේ. එතකොට යම් කිසි කෙනෙක් රටේ නීතිය රකින්න වෙලාවේදී කවුරු හරි වැරදි කළා ඒ නීතියට අහුවෙලා දඬුවමක් ඉඳන් නම් ඒකට අපට බනින්න බෑ. අපි කියන්නේ මේ මිනිස්සු පස්සෙන් ගිහිල්ලා දඬුවම් කරන්න පටන් ගන්නවා කියලා. ඒවා රටේ දැන් වෙන්නේ එහෙම නෙවෙයිනේ. දැන් වැරදි කරන මිනිස්සු දඬුවම් හම්බෙන්නේ නැහනේ. නීතිය කඩ කරන මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් නේ මිනිහෙක් මරලා වුණත්. මිනිහෙක් මරුවත් අධිකරණයෙන් තීන්දුවක් දුන්නත් අත්අඩංගුවට ගන්න කියලා අත්අඩංගුවට අහු නොවී ඉන්න පුළුවන් නේ. ඒ தත්ත්වය වෙනස් වෙන්න ඕනේ අපි කියන්නේ. එහෙම නැත්නම් ඒක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ. ඒක මම කර යුතු දෙයක් නෙමෙයි. රටේ ජනතාව ඒක පිළි අරන් ඔක්කොම එකතු වෙලා කරන්න ඕනේ. නැත්නම් අපි කවදා හරි ඔක්කොම එකට විනාශ වෙලා යයි. ඒකයි. අවුරුදු 2කමාරකට පස්සේ ඔබගේ පවුලත් එක්ක ඔබට හම් වෙන්න ලැබුණා. ඒ ගැන ඔබගේ හැඟීම? නැති අපේ වෙන්නලා හිටියා දීර්ඝ කාලීනව. අපි ඔක්කොම හිතින් සූදානම් වෙලා හිටියේ. තව දීර්ඝ කාලීන වුණත් මේ එන දේවල් වලට මුහුණ දෙන්න. අපට වඩා දුක් විඳපු නායකයෝ මේ ලෝකේ ඉඳලා තියෙනවා. උදාහරණයක් වශයෙන් නෙල්සන් මැන්ඩේලා ඉරේ ඉන්නකොට එයාගේ අවුරුදු 25ක ලොකු පුතා මිය ගියා මරණ ගෙදරටවත් යන්න දුන්නේ නැහැ. ඉතින් එහෙම බැලුවම අපට වෙච්ච දේවල් එච්චරම බරපතලයි කියලා කියන්නත් බෑ. අපේ ශක්තිය තිබුණා වෙච්ච දේවල් වලට මුහුණ දෙන්න. ඉතින් ඒකෙන් අපි ගොඩ ආවා. දැන් අද මේ ප්‍රශ්නේ මම ගොඩ ආවා කියලා 150කින් ගොඩ ආවා වෙන්න පුළුවන්. ආය අනාගතේ දිහිරේ දාන්නත් පුළුවන්. නමුත් ඉතින් ඒක මේ පාටි එකක් දාලා සෙලිබ්‍රේට් කරලා ලොකුවට උදන් අනලා උඩ පයින්න දෙයක් කියලා මට නම් හිතෙන්නේ නැහැ. මොකද අපේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයේ ගමන් කරනකොට ඉදිරියටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි ඒ විදිහටයි මේ ප්‍රශ්නේ බලන්නේ. කැළඹෙන්නේ නැතුව අපට විනෝද වෙන අවස්ථාවක් ලැබුණොත් විනෝද වෙනවා. මේ අවස්ථාව අපෙන් අහිමි කරොත් අපි ඒකට මුහුණ දෙනවා. පවතින දේශපාලන ක්‍රම ගැන ඔබතුමාට කලකිරීමක් ඇති වෙලා තියෙනවා. පවතින දේශපාලනය ගැන අසීමිත කලකිරීමක් තියෙනවා. ඒක අන්න තමයි මම දේශපාලනයට ආවේ. යුද්ධය ඉවරුණාන් පස්සේ අපි හිතුවා රට හරි මාර්ගයයි කියලා. නමුත් ඒක ඒ මාර්ගයට යනවා වෙනුවට අනිත් පැත්තට හැරෙනවා කියලා තේරුම් ගන්න අපිට වැඩි වෙලා ගියේ නැහැ. ඉස්සර යුද්ධේ තියෙන හින්දා හරි ටිකක් යම් කිසි සංයමයකින් කටයුතු කරපුවා යුද්ධ ඉවරුණාන් පස්සේ ඒ තිබුණ සංයමයක් නැතුව පිස්සු මානසිකත්වයකින් වැඩ කරන්න ගත්තා මේ රටේ. එතකොට මේ අර යුෆෝරියා කියන්නේ යුද්ධ දිනපු එකෙන් ඇඟට ආවේගයක් ඇවිල්ලා මේ තමන්ගේ ප්‍රතිරූපය තමන්ව ගොඩනගා ගන්න තමන්ට ඕන මාර්ගයේ හිතෙන් දේ කරන්න එවැනි දෙයක් රටේ ඇති වෙන්න පටන් ගත්තා. නමුත් ඒක නෙවෙයි යුද්ධ කරනකොටත් අපි බලාපොරොත්තු වුණේ මේ යුද්ධ ඉවර වෙනවා කියලා අපි දැනන් හිටියා. අපි හිතුවා ඉවර වුණාම මේ රට මෙන්න මේ විදිහට යයි ඊට පස්සේ කියලා. අද වෙනකනුත් ඒ විදිහට ගිහිල්ලා නැහැ. අපි බලාපොරොත්තු වුණ රට දකින්න බලාපොරොත්තු වුණ රට අද වෙනකනුත් අපිට දකින්න හම්බෙලා නැහැ. ඉතින් එහෙමනම් මාධ්‍යයෙන් ජනතාව මුලා කරගෙන මේක කරයි ටික කාලයක්. දැන් වෙන්නේත් ඒකයි. නොඑක් පොරොන්දු දීදී බුරු ලෝකයක් සුරංගනා ලෝකයක් මවලපාලා මේක කරයි. නමුත් ඔයගොල්ලෝ මේ රටේ අපි වගේම වෙන දේ ගැන දැකලා තියෙනවනේ. අහනවනේ. පේන්න තියෙනවනේ. පාරවල කාපත් වුණ පළියටම රටක් දියුණුවා කියන්න බෑනේ.
ඒ හැමදේම වෙන්න ඕනේ යම් කිසි පිළිවෙලකට දූෂණයකින් තොරව දීර්ඝකාලීන සැලැස්මක් ඇතුව පාරක් හැදුවා කියමු. ඊට පස්සේ මේ පාර නඩත්තු කරන්න පුළුවන්ද? ඊට පස්සේ පාර හදනකොට අපි සාධාරණ මේක හැදුවද? වියදම් කළ යුත්තේ මිලියන 40 නම් කිලෝමීටරයකට අපි මිලියන 140ක් වියදම් කරාද? ඒ වගේ නොයෙක් අංශ වලින් සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒ සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. මේක හන්දා අපි ඉතින් දේශපාලනයට ආවා. ඒ සාධාරණය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරලා දෙන්න අපිට පුළුවන් වේ කියන උතුම් බලාපොරොත්තු ඇතුව ඉදිරියට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඔබ උසාවියට එන හැම මොහොතකම ප්‍රකාශයක් කරා. ඒකට ඔබ කොහොමද සූදානම් වුනේ? මම රට ගැන අවබෝධයක් ලබා ගත්තා විශේෂයෙන්ම රූපවාහිනිය නරඹලා. මට පත්තර දෙකක් හම්බුණා ඒවා කියවලා. එතකොට මේ අවස්ථාවේ තියෙන දැවෙන ප්‍රශ්න මොනවද කියන එක ගැන මට අවබෝධයක් තිබ්බා. එතකොට මම අනුමත කරන්නේ නැති දේවල් තිබුණා. ඒව ගැන ඉතින් මම මට ලද හැම මොහොතකම මගේ ස්ථාවරය රටට ප්‍රකාශ කරා. ඒක එච්චර අමාරු වීමක් නෙමෙයි සූදානම් වෙන්න දෙයක් තිබුණේ නැහැ ඇත්තටම. ඒ අවස්ථාවේ මම ප්‍රයෝජනය ගත්තා. මොකද මගේ ප්‍රතිවාදීන්ට ඕනලා තියෙන්නේ තිබුණේ මාව නිශ්ශබ්ද කරලා මාව හංගලා මාව අමතක කරන ක්‍රියාදාමයකට යන්න. ඉතින් ඒකෙන් ගොඩ වෙන්න ඒක වළක්වන්න මට පුළුවන් හැමදේම මම කරා. සමහර චෝදනා කරනවා ඔබතුමාගේ නිදහස් වීම රජයත් එක්ක දාගත්ත කිවිසුමක් නිසා කියලා. තවත් සමහරු කියනවා ඔබ රජයට එක් වෙන්න යනවා කියලා. ඔබගේ ප්‍රචාර එහෙම ඩීල් එකක් තියෙනවා නම් මට මෙච්චර මේ හරි ඉරගෙදර පොල් සම්බෝලයි පරිප්පුයි කකා මීයෝයි කරපොතේ එක ජීවත් වෙන්න නැතුව ඒක දාගන්න තිබ්බ මුලදීම. ඩීල් එකක් දාලා ආවා නම් අද වුණත් මට අද වෙනකොට මට ඔය කියපු දේවල් ලබා ගන්නත් බැරි වෙන කන්නේ මේ රටේ වැඩ සිද්ධ වෙන හැටියට. ඒක කරනවා නම් ඇත්තටම මේ ඔච්චර උද්ඝෝෂණ කර කර ඔච්චර කට්ටිය මෙදිහත් වෙලා මාස ගණන් දිහා සාකච්ඡා කරගෙන යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැක්කනේ කලින් ඩීල් දාගත්ත කට්ටිය විපක්ෂයේ ආණ්ඩුවට ආපු අය. සමහරු ජනාධිපතිවරු මං එක්ක ඇවිල්ලා අවස් 6ට කතා කරලා. ඊළඟ දවසේ උදේ 8 වෙනකොට අර පැත්තට ගිහිල්ලා ඇමති පට්ටමකුත් අරගෙන වරප්‍රසාද් අරගෙන ඔක්කොම ඉවරයි. ඩීල් දාන්න වැඩි වෙලා යන්නේ නැහැ.